අයිබෝන් අක්මාව නිහඬ විනාශ කරන සිරෝසිස් රෝගය ගැන ඔබ දන්නවද? ඔබේ අක්මාව නිහඬව විනාශ වෙමින් තිබුණත් ඔබට කිසිම වේදනාවක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. සිරෝසිස් කියන්නේ මත්පැන් පානය කරන අයටම හැදෙන රෝගයක් නෙමෙයි. ඔබේ අක්මාව නැති වුණොත් ජීවිතේ බේර ගන්න අක්මා බද්ධ කිරීමක් කරන්න පුළුවන්. හැබැයි අක්මා බද්ධ කරන්න යන්න අක්මා බද්ධ කිරීමේ සංකීර්ණ තත්ත්වය ජීවිතේ හැම පැත්තකම ඔබට බලපාන්න පුළුවන්. අක්මාව කියන්නේ අපේ ශරීරයේ ඉතාම වැදගත් ඉන්ද්‍රියක්. නමුත් බොහෝ දෙනෙක් අක්මාව රෝගයක් ඇති වෙන තුරු මේ ගැන සැලකීමක් වෙන්නේ නැහැ. හැබැයි බොහෝ රෝග තත්ත්වයට එනකන් ලක්ෂණ පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. සිරෝසිස් කියන්නේ දිව් කාලයක් අක්මාව හායින් සිදුවීම නිසා අක්මාව පටක වල ස්කා ටිෂු හැදිලා ඇති වෙන රෝගී තත්ත්වයක්. සාමාන්‍ය ප්‍රධාන හේතු වෙන්නේ දීර්ඝ කාලීන මත්පැන් පානය කිරීම, එතකොට හෙපටයිටිස් B හෙපටයිටිස් C කියන රෝග තත්ත්ව හැදීම, ඊට අක්මාවේ ෆැටි ලිවර් කියන්නේ මේදේ තැන්පත් වෙන එක, සමහර පාරම්පරික ප්‍රතිශක්ති රෝග, එතකොට පාරම්පරික ගන්නා බෙහෙත් හේතු වෙන්න පුළුවන්. එතකොට මෙම රෝගයේ ලක්ෂණ කියලා අපිට විශේෂයෙන් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් නිතර මහන්සියක් දැනෙනවා. ඒ වගේම ආහාර රුචි අඩු වෙනවා. එතකොට බර අඩු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් පහසුවෙන් උග්‍ර තත්ත්වයට වගේ යද්දි පහසුවෙන් ලේ ගැනීමක් වුණත් ඇති වෙන්න පුළුවන්. නිදිමත ගතිය එනවා. ව්‍යාකූල තත්ත්වයක් මනසේ වගේ ඇති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බඩ අපේ උදරයේ ප්‍රදේශයේ පාද ආසා ඉදිමීමේ ලක්ෂණයක් මතුවෙනවා. සාමාන්‍යයෙන් ප්‍රමාද වුණොත් ලොකු සංකල්පයක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශරීර අභ්‍යන්තර ලේ ගැලීම් ඒක බාහිරට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් බඩේ වතුර පිරෙනවා කියන්නේ ඒක සිදු ඇති වෙනවා. මේ අක්මා ක්‍රියාකාරීත්වය යන හිටිනවා. සාමාන්‍ය අක්මා පිළිකා දක්වා උනත් යන්න පුළුවන් අපිට මේ සංකල්පය එන්න එද්දි. සාමාන්‍යයෙන් අපිට ඒ හින්දා කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය මත්ද්‍රව්‍ය මත්පැන් වලට දීර්ඝකාලීන හුරුවීමේ අවදාන වළක්ව ගන්න ඕනේ. හුරු නොවී ඉන්න ඕනේ. හෙපටයිටිස් B එන්නත විද ගන්න තියෙන්න ඕනේ. එතකොට නිරෝගී බර පවත්ත ගන්න හැම උසර ශරීරන බර ස්ථූලතාවයක් එන්නේ නැති වෙන්න සාමාන්‍යයෙන් අසාමාන්‍ය ලක්ෂණ මොන හරි ශරීරයේ තියෙනවා නම් අපි වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මට මේ හෙදකවරෙක් විදිහට ඔබට කියන්න පුළුවන් ඉන්නේ කියන්නේ තියෙන්නේ අක්මාව ඔබේ බොහෝ විට මුල් අවධියේ රෝග මුල් ලක්ෂණ පෙන්නනවා. ඒ නිසා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ප්‍රශ්නයක් ඇති වෙන අවස්ථාවේ වෛද්‍ය උපදෙස් වහම ගන්න එක වඩා උචිත වෙනවා. සාමාන්‍යයෙන් අපිට මූලික වශයෙන් රුධිර සාපරයක් ලබා ගැනීම අක්මාවේ ක්‍රියාකාරීත්වය ඊට පහසින් මොකද්ද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ අක්මාව ගැන පරික්ෂාකාරී වෙන්න ඒ ගැන අවධානය යොමු කරන්න.